සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද වීඩියෝ එකට Graphic ලංකාව YouTube channel එකේ AI voices ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. අපි මේ වීඩියෝ සීරීස් එකේ අවසානයේ ඔයාලට කියලා දෙනවා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද, ඒ වගේම මේකෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් පැති මොනවාද, ඔයගොල්ලන්ගෙම කියලා බිස්නස් එකක් විදිහට මේක ඩෙවලොප් කරගෙන යන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම ඒකින්ද එක වීඩියෝ එකක් මග අරින්න එපා. හැමෝම හැම වීඩියෝ එකක්ම බලලා මේකෙන් ගන්න පුළුවන් දේ උපරිම ඔයගොල්ලන්ට ගන්න. මේ වීඩියෝ එක අන්තිමට ඔයගොල්ලන්ට හරියටම ඉගෙන ගන්න පුළුවන් කොහොමද ඔයගොල්ලෝ මේ AI භාවිතයෙන් voices හදලා කොහොමද ඔයගොල්ලෝ සල්ලි හොයන්නේ කියලා. එන හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එකතු වෙන්න. පළවෙනි වීඩියෝ එක අද අපි ඉගෙනගමු AI voices ගැන. AI voice කියන්නේ මොකක්ද? ඒ වගේම මොන වගේ platform වලින්ද AI voices හදන්න පුළුවන්? AI voices හදාගෙන තියෙන්නේ මොන වගේ තැන්වලද? මම ඔයගලන්ට හඳුන් උදාහරණයක් පෙන්නන්නම්. මේකෙදි මේ තියෙන ලංකාව ගැන කරලා තියෙන ඩොකියුමන්ටරි ප්‍රෝග්‍රෑම් එකක්. මේක voices සමහරක් විට AI voices වෙන්නත් පුළුවන්. සමහරක් විට ඒගොල්ලන්ගේ ඇත්තම voice එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට අපිටත් AI භාවිතා කරලා මේ විදිහටම voices හදන්න පුළුවන්. The sacred island in Sinhalese. It lies off the coast of India like a tear in the vast Indian Ocean. Its rich land and location have made it a coveted prize. After several centuries of European presence and internal conflicts, the island has now recovered its serene splendor. Shaina is a student in gemology. Fascinated by precious stones, she's undertaking a journey to the heart of her land, to the origins of sapphires and rubies. ඔයාලා දකින්න ඇති මේ YouTube channel එකට දාලා තියෙන මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තියෙනවා මේ වීඩියෝ එක. ඒ වගේ මේ වගේ ගොඩක් වීඩියෝස් තියෙනවා. මේ වගේ වීඩියෝස් ඔයගලන්ට හදා ගන්නත් පුළුවන්. මේ වගේ voices පාවිච්චි කරලා. ඇත්තම ඔයගලන්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් ඔයගලන්ට පුළුවන් මේ විදිහට voices හදාගෙන ඒ voice එක ඔයගලන්ගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න. ඒක ක්‍රමයක් විතරයි. ඊට අමතරව ගොඩක් ක්‍රම තියෙනවා. AI voices වලින් ඔයගලන්ට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම. ඒ හැම එකම අපි ඉස්සරහට කතා කරනවා. AI voices create කරනවා නම් ඔයගොල්ලන්ට ලේසියෙන්ම AI voices හදන්න පුළුවන්. ඒ වගේම ඊටාම අඩු මුදලකට AI voices create කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි 11 labs කියලා කියන්නේ. මේකෙත් අපි එකින් එකට කියලා දෙනවා ඔයගොල්ලන්ට කොහොමද මේකේ මොනවද තියෙන්නේ, මේකෙන් මොනවද කරන්න පුළුවන් දේවල් හැමදේම. අනිත් AI voices දෙන companies වලට වඩා මේකේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. එතකොට අපි ඔයගොල්ලන්ට මේකේ මුලින්ම එකින් එකට කියලා දෙන්න මොකද මේ මොනවද කරන්න පුළුවන් කියලා. මේ සයිට් එකට යන ලින්ක් එක ඔයගොල්ලන්ගේ description එකේ දාලා තියෙනවා. ඒ description එකේ තියෙන link එකට ගිහිල්ලා ඒ click කරන්න. ඊට පස්සේ කෙලින්ම මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඒකේදී ඔයාලට Google එකත් එක්ක හරි එහෙම නැත්නම් Facebook details දීලා හරි GitHub account එකක් තියෙනවා. ඒකේ details දීලා හරි ඔයගොල්ලන්ට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට username password දීලා ඔයගොල්ලන්ට මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට account එකක් හදාගෙන log වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ log වුණාට පස්සේ මුලින්ම ඔයගොල්ලන්ට ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මෙතන account එක හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතන මෙහාට මේ දේ කරගෙන යන්න. මුලින්ම මේක home කියලා එකක් තියෙනවා. මේ home කියන එකේ ඔයගොල්ලන්ට තියෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. voices කියලා එකක් තියෙනවා. මේකින් එකට කියලා දෙන්න මේ හැමදේම text to speech, ඊට පස්සේ voice changer, sound effects, studio, dubbing, conversational AI, speech to text ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව පල්ලෙ එකක් තියෙනවා audio tools කියලා. මේක ටිකක් ඇඩ්වාන්ස්. ඒක අපි අන්තිමට මේක කියලා දෙන්න. මුලින්ම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ text to speech කියන එක. උදාහරණයක් විදිහට මම අර ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පෙන්නුවා. She's off to meet the miners who toil in the depths of the earth. මේකදී මේ voice කරන විදිහට අපි කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ text to speech කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට type කරන්න මෙන්න මෙහෙම කැමති මාකරයක් type කරගන්න පුළුවන්. type කරලා
ඒක ජෙනරේට් දුන්නට පස්සේ මෙතනින් ජෙනරේට් වෙලා එනවා. හැබැයි ඒ වුණාට මෙතනින් තියෙන්නේ වොයිසස් කීපයක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. මේකට යන්න කලින් අපි යන්න ඕන මෙන්න මෙතන වොයිසස් කියලා එකක් තියෙනවා. වොයිසස් කියන එකට ගියාට පස්සේ මේකේ තමයි ඔක්කොම වොයිසස් ටික තියෙන්නේ. මයි වොයිසස් කියලා තියෙන මේ වෙද්දි තමන් ඇඩ් කරගෙන තියෙන ටික. ඊළඟට ලයිබ්‍රරි කියලා කියන්නේ ඔයගොල්ලන්ට වොයිසස් චෙක් කරලා ඇඩ් කරගන්න පුළුවන් ටික. ඊට පස්සේ කලෙක්ෂන්ස් කියලා කියන වෙනම ටිකක් තියෙනවා. මේකේ තියෙනවා එක එක අය කරපු ඒ වොයිසස් ක්‍රියේට් කරපුවා ඒ වගේ කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට මම නිකන් පෙන්නන්නම් පළවෙනියටම එපික් වොයිසස් කියලා මෙන්න මේ වගේ එකකින් ඔයගොල්ලන්ට පුළුවන් අර කතා වලට හොඳ කතාවක් ඔයගොල්ලෝ හිස්ටොරිකල් කතාවක් වෙන ඉතිහාස කතාවක් වගේ කියලා අන්න ඒ වගේ එකට ඔයගොල්ලන්ට මෙන්න මේ ඔයකේ තියෙන වොයිසස් ටික පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ. හරි ඊළඟට ලයිබ්‍රරි එකට මෙහෙම ගියාම ලයිබ්‍රරි එකේ තියෙනවා එක එක ඒවට ඒගොල්ලෝ කැටගරයිස් කරලා තියෙනවා මොන මොන ඒවටද මේක හරියන්නේ කියලා. සෝෂල් මීඩියා වලට හරියන ඒවා වෙනම, එන්ටර්ටේන්මන්ට් and TV වෙනම, ඇඩ්වර්ටයිස්මන්ට් වෙනම ඒ වගේ. ඔයගොල්ලන්ට මේකෙදී එක එක වොයිස් එකක් ඔයගොල්ලන්ට ප්ලේ කරලා අහන්න පුළුවන්. Sahip olduklarımız değil, tadını çıkardıklarımız bize zenginlik kat. මේක තුර්කිෂ් වොයිස් එකක්. ඔයගොල්ලන්ට මෙතන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන එනි දාලා තියෙන ඉතින් තමයි ඔක්කොම ලැන්ග්වේජ් ටික අවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට අපි දාමු ඉංග්‍රීසි එක හැමෝම දාන්න එක ඉංග්‍රීසි කියලා දැම්මට පස්සේ මෙන්න මේ වගේ වොයිසස් තමයි එන්නේ. If you're building a brand in 2025, this voice is your best friend. Literally, don't walk, run. You need this in your life. ඔය එක වොයිස් එකක්. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. This is the most expressive Indian AI voice you can find here. Let's make some magic. මට හිතෙනවා නිකන් අර ඩොකියුමන්ටරි එක වගේ එකට මේකට දාන්න පුළුවන් කියලා. අපි ඉතින් මේ වොයිස් එක මෙතෙන් ගිහලා add to my voices දුන්නාට පස්සේ මේක මගේ වොයිස් වලට add වෙනවා. මෙතනදී මේ voices custom voices එක ගැන අපි මේ add කරගන්න voices අපිට අපේ පැකේජ් එකට අනුව add කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් ඒ සීමාව මම මේකේ ඉක්මවා ගිහිල්ලා තියෙන එකකින්ද මට ඒ voice එක add කරන්න දෙන්න. හැබැයි මම අන්තිමටම add කරපු voice එක තියෙනවා මේ storyteller voice එක. අපි ඒකෙන් හදලා බලමු. Once upon a time, in a quaint little village, text to speech එකට ගිහිල්ලා මෙතන අපේ යාගේ voice එක දාන්න පුළුවන්. ඩේවිඩ් ඒක select කරගන්න මෙතනින්. මෙතන select කරලා දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඒගොල්ලන්ගේ models කීපයක් තියෙනවා. AI models මේකෙන් කැමති එක select කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මෙතනින් මේ 11 multilingual V2 කියන එක තමයි ඔයගොල්ලන්ට මේ high quality voice එකක් එන්නේ. හැබැයි උනාට අනිත් ඒවත් මේ 11 flash කියන එක ඒ වගේ දේවල් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ දැන් මෙතනින් අපි select කරගෙන speed එක ඒ කියන්නේ ඔයගොල්ලෝ කතාව high speed කරන්න ඕනද එහෙම නැත්නම් slow එකේද කරගෙන යන්න ඕන කියන එක මෙතනින් දෙන්නේ. සාමාන්‍යයෙන් මම මැද එකක් දෙනවා. ඊට පස්සේ stability එක ඒ කියන්නේ මේක more stable දුන්නොත් එහෙම යා කතාවේ ගොඩක් stable ගතියක් තියෙනවා. variable දුන්නොත් එහෙම කතාව ගොඩක් variations එනවා. හැබැයි වුණාට ගොඩක් variable පැත්තට දෙන්න එපා. එතකොට ඒක unstable වෙනවා. ඒ කියන්නේ stable නෑ කතාව. ටික අහන් ඉන්න එච්චර ලස්සනක් නෑ. ඒකින් හින්දා මේකත් මේ ස්ටේබල් පැත්තට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සාමාන්‍ය එකත් 70ක් 65ක් වගේ තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මේ සිමිලැරිටි එක ඒකත් ඔයගොල්ලන්ට කැමති ගන්න තියන්න පුළුවන්. හැබැයි මොනවාද මේකෙත් ඔයගොල්ලෝ මේකත් මැද හරිය වගේ තියාගන්නවා නම් වඩා හොඳයි. මේක ගොඩක් අඩු කරනවා කියලා තමයි ඒගොල්ලන්ගේ නම් කියන්නේ අඩු වගේ තියාගන්න කියලා. හයි දෙන්න එපා කියලා. කොහොම හරි මේක එකත් 35 40 වගේ තියාගත්තට ඉෂුව ගන්න නැහැ. මෙන්න මේ ටික හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතන generate speech කියලා දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට create කරගන්න පුළුවන්. looking for a cost-effective way to scale your content? AI-generated audio is budget-friendly and reliable.
From single scripts to bulk projects, you දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ වොයිස් එක පොඩක් ස්ලෝ තියෙන්නේ. අපිට ඕන මේක පොඩ්ඩක් ස්පීඩ් කරගන්නත් පුළුවන්. ස්ටේබල් එක පොඩ්ඩක් අඩු කරගමු අපි. බලමු කොහොමද. looking for a cost-effective way to scale your content? AI-generated audio is budget-friendly and reliable. From single scripts to bulk projects, you get the same polished quality every time. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක දැන් මේ අපි හදපු එක ගොඩාක්ම ක්ලියර් වොයිස් එක. ඒකට හිතා ගන්නත් බෑ මේක මේ AI වලින් හදපු එකද කියලා. මේ අන්තිමට ගේම් බලන්න හොඳට මෙයා මේ කතා කරද්දී මේ ස්ටොප් කරන්න ඕනේ තැන් වල එහෙම ස්ටොප් Looking for a cost-effective way to scale your content? AI-generated audio is budget-friendly and reliable. දැක්කද මෙතෙන්දී රිලයබල් කියනකොට එයා ගානට එක ස්ටොප් කරලා අර ඇත්ත මිනිස්සෙක් කතා කරන විදිහට මේක හදා ගන්නවා. මේ වගේ වොයිස් එකක් ගත්තාම ඔයගලන්ට එඩිට් කරන්න දේවල් ඉතාලම අඩුයි. වොයිස් එඩිටින් එකත් අන්තිමට කියලා දෙන්නම් මේකේ. ඒ කියන්නේ මේ ඔක්කොම වොයිසස් හදාගත්තට පස්සේ ඔයගලන්ට එඩිට් කරන්නත් ඕන වෙන තැන් තියෙනවා. මොකද ඔයගොල්ලෝ ක්ලයන්ට් කෙනෙකුට මේ වොයිස් එක දෙනම නම් එහෙම සමහරක් විට යාගෙන් ඔයාලට සජෙෂන්ස් දෙන්න පුළුවන් මෙන්න මෙතන පොඩ්ඩක් මෙහෙම හැදුනා නම් හොඳයි කියලා. අන්න ඒ වගේම එඩිට් කරන්නේ කොහොමද කියලාත් අපි ඉස්සරහට කියලා දෙනවා මේක. ඒකින්ද ඔක්කොම එකක්වත් මිස් කරන්නේ නැතුව බලන්න. අද වීඩියෝ එකේ මට ඔයගලන්ට මෙන්න මේ බේසික් දේවල් ටික තමයි කියලා දෙන්න ඕනේ. මේකේ ඔයගලන්ට ෆ්‍රී වර්ෂන් එකක් තියෙනවා. ෆ්‍රී වර්ෂන් එකට ගියාට පස්සේ ඔයගලන්ට හම්බ වෙන ෆැසිලිටිස් ටිකක් තියෙනවා. හැබැයි ඔයගලන්ට පේයිඩ් වර්ෂන් එකට යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි උනාට ඔයගොල්ලෝ මුලින් ඉගෙන ගන්න කෙනෙක් නම් මේක නිකන් ටෙස්ට් කරලා බලනවා මේක කරන්නේ කොහොමද මොන වගේ දේවල්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඒ වගේ වෙලාවට ඔයගලන්ට ෆ්‍රී එක වටිනවා. එතකොට ඔයගලන්ට මාසෙට හම්බෙන ගාණක් තියෙනවා. ඔයගලන්ට වෙනම මම ඊළඟ ටියුටෝරියල් එකේදී මම කියලා දෙන්නම්. මේකේ මොනවද තියෙන පැකේජස් මේකේ මොන පැකේජස්ද ගොඩක්ම වාසි තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දැන් මම මේකේ දැන්ට මේ මම ප්ලෑන් එක ඇක්ටිවේට් කරන් තියෙන්නේ $5ක් මාසෙට. හැබැයි උනාට ඔයගලන්ට මේ ෆ්‍රී වර්ෂන් එකනොත් දෙයක් කරගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයගලන්ට බේසික් දේවල් ටිකක් ගැන AI voices ගැන. මීට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට. ඒකින්ද හැමෝම channel එකත් එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. Graphic Lanka අපේ channel එක. ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉස්සරහට මේ channel එකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.